තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා මේෂ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල. සතියේ මුල් කාලයේදී ඔබට රැකියාව සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර තිබුණා නම් ඒවා නැති වී ඒ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙයි. ආදායම් තත්ත්වයද යහපත් වෙයි. සතියේ මැද කාලයේදී අයහපත් මිතුරන් ඇසුරට ලැබෙන බව පෙන්눔 කරයි. එම නිසා මිතුරන් ඇසුරු කරන විට කල්පනාකාරීව කටයුතු කරන්න. පීඩම් තත්ත්වයේද ඉහළ යාමට හැකියාවක් ඇති බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමට ඉඩ ඇති නිසා ඒ සම්බන්ධ කල්පනාකාරීව කටයුතු කරන්න. පදිංචි ප්‍රදේශයෙන් පිටවීමටද අවස්ථාවන් උදා වෙයි. ඒවැයෙන් තරමක් අසුබදායී ප්‍රතිඵල අත්වීමට හැකියාවක් පවතී. උදා වූ මෙම සතිය මේෂ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. වෘෂභ ලග්නය 2025 තුන් මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල. සතියේ මුල් කාලයේදී විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටි අයට සුබදායී කාල සීමාවක් බව ඒ කටයුතු වලට පෙන්눔 කරයි. ආගමික කටයුතු සඳහා සහභාගී වීමෙන් ප්‍රසිද්ධියට හා පත්වීමට ඉඩකඩ අවස්ථාවන් ලැබේ. සතියේ මැද කාලයේදී රැකියා කටයුතු සාර්ථක වන බව පෙන්눔 කරයි. පියාගෙන් උදව් උපකාරද ලැබෙයි. සතියේ අග කාලයේදී ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. ආර්ථික තත්ත්වයේද යහපත් වන බව පෙන්눔 කරයි. උගත් බුද්ධිමත් අය ඇසුරට ලැබෙන කාල සීමාවක් බවද පෙන්눔 කරයි. ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සුබදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. මිථුන ලග්නය 2025 තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා මිථුන ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න බලාඵල. සතියේ මුල් කාලයේදී ඔබට තරමක් අසුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. හදිසි කෝපය නිසා ඇතිවන කෝලාහල තත්ත්වයන්ද අනතුරු තත්ත්වයන්ද ආදී ඇතිවීමේ ඉඩකඩක් පවතී. එම නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. සතියේ මැද කාලයේදී වන්දනා ගමන් වලට සහභාගී වීමට අවස්ථාව උදා වෙයි. සතියේ අග කාලයේදී රජයේ රැකියා කරන අයට විශේෂයෙන්ම වාසි ලැබෙන බව පෙන්눔 කරයි. රැකියාවේ උසස් වීමද ලැබෙයි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ඉතා සුබදායී ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙයි. උදා වූ මෙම සතිය මිථුන ලග්නයෙන් උපන් ඔබට සුබදායී මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. කටක ලග්නය 2025 තුන්වෙනි මාස 24 වෙනිදා දින සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා කටක ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල. සතියේ මුල් කාලයේදී විවාහ වී සිටින අයට තරමක් යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. හවුලේ කරන ව්‍යාපාර කටයුතුද සාර්ථක වෙයි. සතියේ මැද කාලයේදී ඊටමත් ප්‍රවේශමෙන් කාලය ගත කළ යුතු වෙයි. හදිසි අනතුරු තත්ත්වයන් ඇතිවිය හැකියි. විශේෂයෙන්ම ජලයෙන් වන අනතුරු හා කෝලාහල වලින් වන අනතුරු ඇතිවන බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී විදේශ රැකියාව සඳහා පිටත් වීමට සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. ආගමික කටයුතු සඳහා සහභාගී වීමටද අවස්ථාවන් උදා වෙයි. ඒවාට සම්බන්ධ වීමෙන් මානසික සහනය ලැබෙයි. උදා වූ මෙම සතිය කටක ලග්නයෙන් උපන් ඔබට මිශ්‍ර ඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. සිංහ ලග්නය 2025 තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න බලාඵල. සතියේ මුල් කාලයේදී ශරීර සෞඛ්‍යය යහපත් වෙයි. මානසික සහනය උදා වෙයි. සතියේ මැද කාලයේදී විවාහ ජීවිතය සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරදර තිබුණා නම් ඒවා දුරු වී කටයුතු සාර්ථක වෙයි. හවුලේ කරන ව්‍යාපාර හා රැකියා කටයුතු සාර්ථක වන බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී යහපත් කාල සීමාවක් බවද පෙන්눔 කරයි. ණය ගනුදෙනු වලින් වාසි ලැබෙයි. ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. ආගමික නායකයින්ගෙන්ද උදව් උපකාර ලැබෙයි. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සුබ කාල සීමාවක් බව පෙන්눔 කරයි. ඔබ කරන සියලු කටයුතු සාර්ථක වෙයි. මෙම සතිය සිංහ ලග්නයෙන් උපන් ඔබට සුබදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. කන්‍යා ලග්නය 2025 තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාසයේ 30 දක්වා
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න බලාපල. සතියේ මුල් කාලයේදී අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට සුබදායී කාල සීමාවක් බව පෙන්눔 කරයි. තරඟ විභාග වලින්ද ජයග්‍රහණය ලැබෙන කාල සීමාවකි. ප්‍රේම සම්බන්ධතා තිබූ අයට ඒවාට බාධක තිබුණා නම් ඒවා දුරු වී ඒ කටයුතු සාර්ථක වන බව පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී විවාහ වී ජීවිත සම්බන්ධ කරන කරදර ඇතිවන බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී ණය ගනුදෙනු වලින් පාඩු සිදුවිය හැකිය. හවුලේ කරන ව්‍යාපාර හා රැකියා කටයුතු වලටද බාධක ඇතිවිය හැකියි. උදා වූ මෙම සතිය කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. තුලා ලග්නය 2025 තුන්වෙනි මාසයේ 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා තුලා ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාපර. සතියේ මුල් කාලයේදී ඔබට ඉතා යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. නිවසේ අය අතර ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒවා නැති වී සමගියෙන් කටයුතු කරගෙන යාමටද හැකියාව ලැබෙයි. මවගෙන් විශේෂ උදව් උපකාරද ලැබෙන බව පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී අධ්‍යාපන කටයුතු කරන අයට යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතු ප්‍රසිද්ධ වීම සඳහා කටයුතු කර තිබුණා නම් ඒවා සාර්ථක වෙයි. ප්‍රේම සම්බන්ධතා වලට බාධක තිබුණා නම් ඒවාද නැති වී ඒ කටයුතු සාර්ථක වන බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී සතුරු කරදර, මානසික කරදර හා බඩ සම්බන්ධ කරගෙන අසනීප තත්ත්වයන් ඇති විය හැකියි. උදා වූ මෙම සතිය තුලා ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. වෘශ්චික ලග්නය 2025 තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න බලාපල. සතියේ මුල් කාලයේදී අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ ඒ කටයුතු සාර්ථක වන කරගෙන යාමට හැකියාව ලැබෙයි. ව්‍යාපාර කටයුතුද සාර්ථක වෙයි. අසල්වාසීන් සමග හිතමනාපකම් තිබුණා නම් ඒවා නැති වී ඔවුන් සමග සාමයෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙයි. සතියේ මැද කාලයේදී නිවසේ අය සමග සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබෙයි. සතියේ අග කාලයේදී ප්‍රේම සම්බන්ධතා වලට බාධා ඇතිවන බව පෙන්눔 කරයි. දෙමාපියන්ගෙන් විරෝධතාද පැමිණේ. නිന്ദා අපහාසද ඇතිවීමට ඉඩකඩ පවතී. උදා වූ මෙම සතිය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. ධනු ලග්නය 2025 තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා ධනු ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාපල. සතියේ මුල් කාලයේදී ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. අලුත් ආදායම් මාර්ගද පෑදෙන බව පෙන්눔 කරයි. ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. සතියේ මැද කාලයේදී සහෝදරයන් සමග හිතමනාපකම් තිබුණා නම් ඒවා දුරු වී ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙයි. කෙටි ගමන් යොදාගෙන කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. සතියේ අග කාලයේදී අලුතින් නිවසක් සෑදීමට හෝ මිලට ගැනීමට යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. ලේබර ලැබීමද ලැබෙන බව පෙන්눔 කරයි. උදා වූ මෙම සතිය ධනු ලග්නයෙන් උපන් ඔබට සුබදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. 2025 තුන්වෙනි මාස 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාස 30 වෙනිදා දක්වා මකර ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාපල. සතියේ මුල් කාලයේදී තරමක් යහපත් වෙයි. රැකියා කටයුතු සාර්ථක වෙයි. ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. සතියේ මැද කාලයේදී කතා කරන අයහපත් වචන නිසා ප්‍රශ්න කරදර ඇතිවන බව පෙන්눔 කරයි. හදිසි අනතුරුද නොසිතූ ආකාරයේ නීති කරදර ඇතිවන බව පෙන්눔 කරයි. සතියේ අග කාලයේදී තුවාදරුවන් සම්බන්ධ කරගෙන ප්‍රශ්න ගැටලුද අසල්වාසීන් සමග ප්‍රශ්න ගැටලුද ඇතිවන බව පෙන්눔 කරයි. නිന്ദා අපහාස තත්ත්වයන්ද ඇතිවිය හැකිය. උදා වූ මෙම සතිය මකර ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵලදායී සතියක් බව පෙන්눔 කරයි. ඔබට සුබ සතියක් ජය වේවා. කුම්භ ලග්නය 2025 තුන්වෙනි මාසයේ 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාසයේ 30 වෙනිදා දක්වා කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාපල. සතියේ මුල් කාලයේදී හදිසි රෝහල්ගත වීම, පදිංචි ප්‍රදේශයෙන් පිටවීම ආදිය සිදුවන බව පෙන්눔 කරයි. පින්දහම් කිරීමට අවස්ථාවන් සැලසෙන බවද පෙන්눔 කරයි. සතියේ මැද කාලයේදී මානසික කරදර තත්ත්වයන්, විවාහ ජීවිතයේ ප්‍රශ්න කරදර ආදී ඇතිවන බව පෙන්눔 කරයි. ශරීර සෞඛ්‍යය අයහපත් වෙයි. සතියේ අග කාලයේදී
තරමක් යහපත් වෙයි. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. මානසික සහනය උදා වෙයි. උදා වූ මෙම සතිය කුම්භ ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵලදායී සතියක් බව පෙන්නුම් කරයි. මීන ලග්නය 2025 තුන්වෙනි මාසයේ 24 වෙනිදා සිට 2025 තුන්වෙනි මාසයේ 30 දක්වා මීන ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ලග්න පලාඵල. සතියේ මුල් කාලයේදී යහපත් මිතුරන් ඇසුරට ලැබෙන බව පෙන්නුම් කරයි. වැඩිමහල් සහෝදරයින්ගෙන්ද උදව් උපකාරද ලැබෙයි. ආර්ථික තත්ත්වයද යහපත් වෙයි. සතියේ මැද කාලයේදී පදිංචි ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවලට යාමට අවස්ථාවන් ඇති වෙයි. ඒ ගමන් වලින් ඔබගේ මුදල් හා කාලය නිකරුණේ වැයවීමට ඉඩ කඩ පවතී. සතියේ අග කාලයේදී මානසික කරදර ඇතිවන බව පෙන්නුම් කරයි. උදා වූ මෙම සතිය මීන ලග්නයෙන් උපන් ඔබට මිශ්‍රඵලදායී සතියක් බව පෙන්නුම් කරයි. ඔබ සැමට සුබ සතියක්. ජය වේවා. තෙරුවන් සරණයි.